Hi guys. Hi guys. කොහොමද? මැකැනික්. හරි ඔක්කොම මැකැනික්. හරි. එහෙනම් සුබුදාසනක් ඒවා. අපි සෙල් පාර්ට් එකෙන් හැමදාමත් ඔයාලා ගාව ඉන්නවා. ෆෝන් repairs tool වල number 1 brand එකක් අපි සෙල් පාර්ට්ස් කියන්නේ. ඉතින් සෙල් පාර්ට්ස් එකේ අද ගෙනල්ලා තියෙනවා ඔක්කොටම ප්‍රශ්නයක් වෙච්ච මොකද්ද මේ මයික්‍රොස්කෝප් එකක් අපි තෝරගන්නේ කොහොමද? මේක ගන්නෙ කොහොමද? මේක ඔරිජිනල්ද? මේක කම්පැනි බ්‍රෑන්ඩ් එකක්ද? නැත්තම් මේක කොපියක්ද? කොහොමද තෝරගන්නේ කියන සෑහෙන ගැටලුවක්. මොකද ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක්. ඉතින් අපි බලමු අපි අද ගෙනල්ලා තියෙන මැකැනික් රේන්ජ් එක අපි ගාව තියෙන. ඉතින් මැකැනික් රේන්ජ් එකත් එක්කම මම තව මැකැනික් වලින් එහාට ගිහුවා ඒ පාරන ප්‍රොඩක්ට් එකට යනවා. ඒ ටිකේ ගෙනල්ලා තියෙනවා බොස් මිනි වර්ෂන් එකක්. මේත් එක්කම මම පොඩ්ඩක් ඒ ගැන කියන්නත් හිතුවා. මොකද බජට් එකට ගන්න පුළුවන් එකක්. zoom in සාමාන්‍යයෙන් යන්නේ මේකේ 2x 4x වගේ යන්නේ මේ මිනි වර්ෂන් එක. මේක සාමාන්‍යයෙන් පොඩි ඉඩකට යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක බජට් එන්නේ රුපියල් 30000ක් වගේ පොඩි ගාණක් එන්නේ. ඉතින් මේක ක්ලිප්ස් දෙකක් තියෙනවා. ඕනම් බ්‍රෝඩ් හෝල්ඩර් බෝඩ් එක අපිට මෙතන ස්ටෙබල් කරගන්න පුළුවන්. එතකොට ලයිට් එක මේකේ ඉන්බිල්ඩ් එන්නේ. ලයිට් එක චේන්ජ් කරන්න මෙතන යාලා ස්විච් එකක් දීලා තියෙනවා. ඉතින් රුපියල් 30000කට වගේ ලොකු zoom in එකකට නෙමෙයි, ඇඩ්වාන්ස් රිපෙයාර් එකකට නෙමෙයි, සාමාන්‍ය normal රිපෙයාර් එකකට වගේ වාට මේක පාවිච්චි කරන්න පුළුවන්. යක්සූල්ලගේ YX AK24 කියන එක. මේකනේ 2x 4x කියලා තමයි එන්නේ. මේකේ එතකොට මෙතනින් තමයි ඔයාලට zoom in එක මේකට lens ගහන්න බෑ. මෙතන zoom in එක මෙතනින් තමයි ඔයාලට change කරගන්න වෙන්නේ. හරිද? මේක තමයි මිනි version එක. මම මේත් එක්කම මේ mechanic ලගේ range එකත් එක්කම ඔයාලට පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරේ. ඒක අපේ තියෙන ඒ කියන්නේ normal budget එකේ යන හොඳ මයික්‍රොස්කෝප් එකක්. සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන්. හරි. මයික්‍රොස්කෝප් එකක් ගන්නකොට අපි ගොඩාක්ම බලන්නේ මොනවද? අපි මේ කොහොමද තෝරගන්නේ? බ්‍රෑන්ඩ් එක මොකද්ද තෝරගන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කට්ටියන්ට. අපි ඉස්සල්ලාම බලන්න ඕනේ බොස් අපි මයික්‍රොස්කෝප් එක තෝරගන්නේ ඇයි කියන කාරණාවට. අපේ රිපෙයාර් එක මොකද්ද? අපි සාමාන්‍ය normal රිපෙයාර් එකක්ද යන්නේ? හරිද? නැත්නම් අපි ඇඩ්වාන්ස් රිපෙයාර් එකකටද යන්නේ? එතකොට ඒ දෙක ඉස්සල්ලාම බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒ දෙක බලනකොට ඊට පස්සේ අපි ප්‍රධාන දෙක බලන්න ඕනේ අපේ S2 ගැන. මොකද මේකේ සමහර දේවල් තියෙන හොඳට පැහැදිලිව පේනවා මයික්‍රොස්කෝප්. හරිද? ඒකේ මයික්‍රොස්කෝප් එකේ ඇතුලෙන් අපි හොඳ view එකක් අපිට හම්බ වෙනවා. ඒ වුණත් අපි S2 පරිස්සම් වෙනවද? මේ eye protection එක මේකේ තියෙනවද? හරිද? ඊට පස්සේ මේකේ durability එක කොහොමද? මේකේ zoom in කොහොමද? හරිද? මේක සාමාන්‍ය මයික්‍රොස්කෝප් එක එන්න ගත්තාම පස්සේ අපේ එන්න ගත්ත 10x20 මොඩල් එකෙන් තමයි අපි 2x 4x කියන පරණ මොඩල් එක. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය normal ගාත් ගත්තොත් අපි 10x20 වලින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ ආවා 6x වලින් ආවා. ඊළඟට 7x වලට අප්ඩේට් වුණා. දැන් අවුරුදු 3-4කට කලින් 7x45 තමයි ලෝකේ පොඩක් ප්‍රතිශීල තුන මයික්‍රොස්කෝප් මොඩල් එකකට යන්නේ. ඒ කියන්නේ මේකේ zoom in range එකෙන් තමයි අපි මයික්‍රොස්කෝප් මයින්නේ. ඉතින් 7x45 එකේ ආපු range එකත් එක්ක තියෙනවා අපිට D750X කියලා කැමරා ගහන්න. මේක නම් කැමරා ගහන්න බෑ. හරිද? ඒ වගේම මම තව ටිකක් කියන්න බැරි වුණානේ. ආයෙ බලන්න ඕනේ මේ ඔයාලගේ බජට් එකත් එක්ක කැමරා එකක් ගහන්න පුළුවන් මයික්‍රොස්කෝප් එකක්ද? හරිද? එතකොට කැමරා එක ගහන්න බැරි ඒවත් තියෙනවා. කැමරා ගහන්න පුළුවන් ඒවත් තියෙනවා. සාමාන්‍ය කැමරා ගහන්න බැරි එකේ මේ වගේ කැමරා මවුන්ට් එකක් එන්නේ නැහැ. කැමරා ගහන්න බැරි එකේ මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ තමයි D75S කියන මොඩල් එක. මේක මිනි මොඩල් එකක්. ඒ වගේම බේස් එකත් මිනි මොඩල් බේස් එකක් එන්නේ. හරිද? මේක මැකැනික් ලගේ. මේක සාමාන්‍යයෙන් ඔයාලට ගන්න පුළුවන් 52කට වගේ මේක ගන්න පුළුවන් අපේ සෙල් පාර්ට් එකට આવොත් එහෙම ඔයාලට. මේකේ යන්නේ 7x45 කියන zoom in range එකෙන් තමයි මේ මයික්‍රොස්කෝප් එක රිලීස් වෙලා තියෙන්නේ. එතකොට මේකේ zoom in එක ගත්තොත් ස්මූත් සිමිලර් වීල් එකක් තියෙනවා. ඒ වගේම මේක IPSS දෙක 10x23 වලින් මේවා එන්නේ. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් ඔයාලා යූස් කරද්දී මේක අපි ගන්නකොට මේකේ උස පරාසයක් අපි බලමු. මම ඒ ගැන පස්සේ කතා කරන්නම්. හරිද? ඒ ඊපස්සේ මයික්‍රොස්කෝප් එක එතකොට ඔයාලා බලනවා මේකේ වීල් ප්‍රශ්නයක් තියෙනවද? මේක සර්විස් කරන්න පුළුවන්ද? මොකද සමහර කට්ටිය ගොඩක් කට්ටිය කියනවා අයියේ මේකේ වීල් එක අවුල් යනවා නේද? මේක කාලයක් පාවිච්චි කරනකොට මොකද්ද මේ වෙන්නේ? ඉතින් ඒක ගැටලුව වෙන්නේ බස් අපි
මයික්‍රොස්කෝප් එකක් පාවිච්චි කරනකොට සාමාන්‍ය මයික්‍රොස්කෝප් එකක් කියන්නේ අපි ස්මූත්ලි පාවිච්චි කරන සාමාන්‍යයෙන් හાર્ඩ් යූස් කරන්න කියන්නේ මේක අපි දැන් ඔයාලට පේනවා ඇති මෙතන අපි වීල් එක තියෙනවා. හරිද? මෙතන තියෙනවා මෙතන ස්මූත් ඒ කියන්නේ මේ zoom in wheel එකක් මෙතන තියෙන්නේ zoom in and out වෙන එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා hard wheel එක මේක තමයි අපි රෆ් මේක කොච්චර මේ වාට පේනවා ඇති මේක කොච්චර අපි රෆ්ලි පාවිච්චි කරත් මේකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? මොකද මේකේ අපි මේ lens වල තියෙන zoom in එකටයි lens වල තියෙන මේ කල් පැවැත්මටයි මේක බාධාවක් වෙන්නේ නැහැ. හරිද? නමුත් අපි මේ වීල් එක යූස් කරනකොට අපි මේ වීල් එක යූස් කරන්න ඕන ස්මූත් එකේ. සාමාන්‍යයෙන් අතටවත් නොදැනෙන්න තමයි අපි මේ වීල් එක යූස් කරන්න ඕනේ. මොකද මේක හાર્ඩ් මෙහෙම යූස් කරන්න ගියොත් තමයි ඔයාලගේ අර කියපු වීල් ඩැමේජ් වෙන එක, වීල් පයින් එක, zoom in unbalance වෙන එක. එතකොට සාමාන්‍යයෙන් අර මේකේ ඇතුලේ තියෙනවා මම වාට මේක ගලවලා ඒ කියන්නේ මේකේ සාමාන්‍ය මට්ටමකට ගලවන්න පුළුවන් තැනට මෙතන තියාගෙන ඉතින් ඒක මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්. ඉතින් ඒ වගේ එකක් තියෙනවා. හරිද? ඒ ගැන අපි පස්සේ බලමු. ඊට පස්සේ මම වාට කියවා වගේම මෙකැනික් රේන්ජ් එක කියන්නේ සාමාන්‍යයෙන් number 1 brand එකක්. ඉතින් ඒකේ අපි මේ ගියෝ DT75S එක මේක අපි කිව්වේ 52කට වගේ ගන්න පුළුවන්. මේකේ එකම මේක නැත්තේ මොකද්ද කියලා කිව්වොත් මේක කැමරාවක් මවුන්ට් කරන්න බෑ. හරිද? කැමරාවක් මවුන්ට් කරන්න බෑ. එතකොට ඒක තමයි මේක තියෙන මේක 52ක් වගේ වෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ඩිස්ටන්ස් එක සාමාන්‍ය මේ බේස් එකේ ඉඳලා ඩිස්ටන්ස් එක හදාගන්න ඔයාලට යූස් කරන්න පුළුවන් ලෙන්ස් තියෙනවා. සාමාන්‍ය 1x 2x 3x එතකොට 5x එනවා 4.5 වෙනවා 7x. සාමාන්‍යයෙන් අපි රිපෙයාර් කෙනෙකුට අපි රෙකමන්ඩ් කරන්නේ 5x එකයි 7x එකයි. සාමාන්‍යයෙන් 7x එක 5x එකයි ගත්තාම 7x එකයි 5x එකයි මෙතන තියෙන ඩිස්ටන්ස් එක අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ 7x එකේ 5x එකේ පේන ප්‍රමාණය පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට IC බෝඩ් එකේ පැනල් එකේ පේන ප්‍රමාණය පොඩි වෙනස්කමකුත් තියෙනවා. හරිද? මම ගොඩක්ම මෙතන අපේ ආපු ඊළඟ බ්‍රෑන්ඩ් එකක් තමයි මේක රිලීස් වුණේ සාමාන්‍යයෙන් 2023 අවුරුද්දේ වගේ. හරිද? ඔය අපේ කම්පැනිම ගෙන්නන්නේ. ඔයාලට මෙතන බැච් නේම් එක මම ඔයාලට බැච් නේම් එක පෙන්නන්නම්. මේ තියෙන වල පේනවා ඇති මේක තමයි ඒ කම්පැනියෙන් ගන්න බැච් නේම් එක. හරිද? අපි සාමාන්‍යයෙන් මේකේ මොකක් හරි ඉෂුව එකක් මොකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් අපි මේකත් එක්කම තමයි අපි යවන්නේ. මේක තමයි කම්පැනියෙන් ගන්න බැච් නේම් එක. මේක අපි එයාලගෙන් ඉන්වෙස්ට් කරපු ඩේට් එකේ ඔක්කොම මේකේ ඒ කියන්නේ මේක ස්කෑන් කරපු ගමන්ම හරිද? මේක එයාලගේ තියෙනවා මෙන්න බාකෝඩ් සිස්ටම් එක. ඒක දාපු ගමන් එයාලා දන්නවා මේක කවද්ද ගෙනිච්චේ කොහමද මේක ප්‍රොඩක්ෂන් එක උනේ කවද්ද කියලා ඔක්කොම ටික මේ කට්ටිය දන්නවා. ඉතින් මේ මෙතන තියෙනවා 4.5 කියලා. ඒ කියන්නේ 7x45 මේක 6x45 මයික්‍රොස්කෝප් එකක්. හරිද? 6x45. එතකොට මේකේ 45 zoom in එකක් තියෙනවා. ඒ කියන්නේ in zoom in එකයි out zoom in එකයි 4.5 වෙන්නේ. ඒක ඔයාලට මෙතන පේනවා 4.5 කියලා. ඉතින් මේකෙන් තමයි zoom in එක in and out කරගන්න වෙන්නේ. එතකොට මේක inbuilt එනවා. හරිද? මේ lens වල එනවා 6x zoom in එකක් තියෙනවා. ඒ කට්ටියන්ගේ මේ මයික්‍රොස්කෝප් එක ඇතුලේ. හරිද? මෙන්න මේක ගලවන්න පුළුවන් ඒක. දැන් ඔයාලට පේනවා ඇති මේ lens ආහාර මේ ඩැමේජ් වෙනවා කියන්නේ මේක ඇතුලේ lens bar wheel එනවා wheel bar දෙකක් එනවා. ඒ වගේම ඇතුලේ main rotation එක wheel set එකක් තියෙනවා. lens arrange කරලා තියෙන විදිය හාත්පසින්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ඒ කට්ටියන්ගේ module එක අනුව brand එක අනුව මේ තියෙන්නේ 5x lens එකක්. හරිද? ඒකත් ඔයාලට යූස් කරන්න පුළුවන්. මෙහෙම තමයි මයික්‍රොස්කෝප් තියෙන MOS 300 මයික්‍රොස්කෝප් එක. හරිද? මේකේ විශේෂත්වය වෙන්නේ මේ MOS 300 එක සාමාන්‍යයෙන් මෙයාලා ફોකස් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් zoom in එකත් එක්කම ඔයාලට quality video එකක් out කරගන්න ඕන නම් ඒකට තමයි මේ MOS 300 කියන මයික්‍රොස්කෝප් එක එයාලා ફોකස් කරලා තියෙන්නේ. මොකද මේකේ lens arrange කරලා තියෙන විදිහට හරිද? මේකේ quality වීඩියෝ එකක් සාමාන්‍ය 4K කැම් එකට ඉතාමත් සුදුසු වෙන විදිහට තමයි මේ කට්ටිය මේක arrange කරලා තියෙන්නේ. ඒ තරම් quality video out එකක් ගන්න පුළුවන් විදිහට තමයි inbuilt මේ කට්ටිය lens ටික arrange කරලා තියෙන්නේ මේ MOS 300 කියන මොල් එක. මේක සාමාන්‍යයෙන් ඔයාලට අපෙන් ගන්න පුළුවන් සාමාන්‍ය 72500කට වගේ ඉතාමත් හොඳ
ප්‍රයිස් එකට ගන්න පුළුවන් මේ MOS 300 එක. බලන්න මේකේ ලුක් එක. ඒ වගේම ඔයාගේ ලස්සන ටේබල් එකක් තියෙනවනම් ඒක තව ලස්සන කරගන්න මං හිතන්නේ හොඳම මයික්‍රොස්කෝප් එකක්. ඒ කියන්නේ වීඩියෝ අවුට් එක හොඳින් කරගන්න ඔයාගේ මොනහරි TikTok හරි Facebook හරි දාගන්න පුළුවන් නම් හොඳ වීඩියෝ අවුට් එකක් ගන්න පුළුවන් මේ මොඩල් එකෙන්. ඉතින් මයික්‍රොස්කෝප් එක ගොඩක්ම ගන්නව නම් හරිද ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම මේකට ඔයාලට ස්පෙෂල් අපි දෙනවා ෆ්‍රී සර්විස් එකක් දෙනවා. හරිද සාමාන්‍යයෙන් ඔයාලගේ සාමාන්‍ය මයික්‍රොස්කෝප් එකක් අවුරුදු 4-5ක් ගියාට පස්සේ ෆ්ලක්ස් කියන්නේ අපි ෆ්ලක්ස් පාවිච්චි කරන දුම ඇදෙනවා. ඉතින් මේවා ඔක්කොම සීල් වුණාට අපි මේ ලෙන්ස් එක යටින් මේ දුම කියන එක පොඩියට යනවා. ඊට පස්සේ මේ ලෙන්ස් වල බැඳෙනවා. හොඳ. ඉතින් මේක අපි ක්ලීන් කරගන්න ඕනේ. නැත්නම් බ්ලර් වගේ පොඩියට බ්ලර් වගේ පොඩි ඩොට් වගේ. ඉතින් ඒ වගේ දේවල් බලනකොට ඇස් දෙකට අපහසුයි. හරිද? අනිත් එක තමයි මේක මේ අයි ප්‍රොටෙක්ෂන් එකක්. අයි ප්‍රොටෙක්ෂන් ලෙන්ස් තියෙන්නේ. ඔයාගේ ඇස් දෙකට මේක පැය 8ක් 10ක් එක දිගට යූස් කරන්න පුළුවන්. ඉතින් මේක කිසි ප්‍රශ්නයක් වෙන්නේ ඇස් වලට අමාරුවක් වෙන්නේ ඇස් ඩැමේජ් වෙන්නේ. එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 72ක් වගේ හොඳ ප්‍රයිස් එකකට අපි දෙනවා. ඉතින් මේක ගත්තොත් එහෙම ඔයාලට හොඳ වීඩියෝ අවුට් එකක් ගන්න පුළුවන්. zoom in එක 7x45. ඒ වගේම අපේ ඊළඟ එක තියෙනවා. ඔයාලට මෙතන පේනවා ඇති මම හිතන්නේ අපේ තියෙනවා මේ ඊළඟ බ්‍රෑන්ඩ් එක අලුත් අප්ඩේට් එක. මේකේ ලයිට් එක වෑර් නැහැ මොකවත් නැහැ. හරිද? මේ ඉන්බිල් ඔන් කරලා එක සෙට් කරන්න තියෙන්නේ. මෙහෙම කරලා සෙට් කරපු ගමන් හරිද? මේක තියෙන්නේ. එහෙම තමයි මේක යූස් කරන්න තියෙන්නේ. එතකොට මේකේ කැමරා මවුන්ට් එක අපිට වෙනස් කරන්න දෙයක් නැහැ. මේ කට්ටිය ඩිරෙක්ට්ම මෙතන එවලා තියෙනවා කැමරා මවුන්ට් එක. මේක ඔයාලට ඕන විදියට මෙහෙම ඔයාලගේ ටේබල් එකේ ඔයාලා ඉන්න විදියට මේක ඔක්කොම arrange කරගන්න පුළුවන්. එතන එන ලයිට් එක සාමාන්‍යයෙන් අපිට චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා. ලයිට් එක ඔයාලට 56 LED නම් මුළු 56ම පටන් මේ L ලයිට් එක දීලා අපි බලා ගන්නවා. නැත්නම් 12ක් දෙනවද 16ක් දෙනවද 32ක් දෙනවද ඒ ඕන විදියට අපිට මේකේ ලයිට් බැලන්ස් එක හදා ගන්න පුළුවන්. ස්ටේබල් බේස් එකක් ඒවලා තියෙන්නේ. හරිද? මේ හાર્ඩ් යූස් කරන්න පුළුවන් මේක. හරිද? ඊට පස්සේ මේකේ වෙනමම lens arrangement එකක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මෙතනින් පේනවා ඇති. මේ මෙතන තියෙන පෝට් එකක් තියෙනවා. ඒකෙන් කැමරාවට මවුන්ට් කරලා කැමරාවෙන් තමයි අවුට්පුට් එක ගන්න තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ඔයාලට වොරන්ටියක් එක ගන්නවා නම් හරිද? සාමාන්‍ය 1.30ක් වගේ වෙන්නේ. අපි ඒ වුණාට මේක අපි ඔයාලට දෙනවා 16කට 1.15කට වගේ. ඔයාලට අපි මේක ලබා දෙනවා. කිසිම බය වෙන්න දෙයක් නැහැ. මොකද මැකැනික් බ්‍රෑන්ඩ් එකෙන් අපි කරන්නේ. අපි කම්පැනිම ගෙන්නන්නේ. සෙල් පාර්ට් කවදාවත් හැමදේම කම්පැනිම බ්‍රෑන්ඩ් එකෙන්ම තමයි ඔයාලට දෙන්නේ. මොකද වගකීමක් එක්ක වැඩ කරන ආයතනයක් වුණාම අපි ඒ විදිහට අපි ලස්සනට වැඩේ කරන් යනවා. කවදාවත් කොපියක් ඔයාලගේ අතට පත් දෙන්නේ නැතුව අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් හොඳම යුනිට් එකක් දෙන්න තමයි අපි සෙල් පාර්ට් එක බැඳලා ඉන්නේ. ඉතින් ඔයාලට දැන් ප්‍රශ්නයක් එනවා ඇති. කොහොමද මේක දැන් මේ බාර් එක ස්ටේබල් බාර් එක ලැප්ටොප් කරන කට්ටිය ටීවී රිපෙයාර් කරන කට්ටියන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේක එහාට මෙහාට කරගෙන අපි ඒකට සොලියුෂන් එකක් දීලා තියෙනවා. අපේ තියෙනවා අපි කියනවා මැකැනික් බ්‍රෑන්ඩ් එකේම DVS1 කියන බූම් මම් එක. හරිද? හයිඩ්‍රොලික් සොකට් එකක් තියෙන්නේ මෙතනින්ම. හරිද? ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක මවුන්ට් කරගෙන ඉවරලා සාමාන්‍යයෙන් අඩියකමාරක් වගේ දුරට මේ මයික්‍රොස්කෝප් හෙඩ් එක එහාට මෙහාට කරගන්න පුළුවන්. 360 රොටේෂන් එක 72යි. අපි මේකට ෆ්‍රී සර්විස් එකක් දෙනවා. ඔයාලා බයික් කරගෙන ඉවරලා ඔයාලට සර්විස් එකක් කරගන්න උනොත් එහෙම මේක සර්විස් එකක් කරගන්න උනොත් මම ඉතින් සර්විස් එකක් කරන්න අපි මෙහෙම කරන්නේ. අපි ඕනම පාර්ට් එකක් මයික්‍රොස්කෝප් එකේ ගන්න පුළුවන්. ඒක රිපෙයාර් කරන රිපෙයාර්මන්ට් කෙනෙක් විදිහට මම කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. ගන්න පුළුවන් හොඳ බඩ අපි ෆස්ට් සර්විස් එක ෆ්‍රී සර්විස් එකක් විදිහට ඔයාලට කරලා දෙනවා මේ MOS 300 කියන මයික්‍රොස්කෝප් එකට. ඉතින් අපිට මේ වගේම තමයි ඔයාලට මෙතෙන්ට ආවොත් අපේ ෂෝරූම් එක තියෙන කුරුණෑගල පුත්තරම් පාරේ තියෙන්නේ. ඉතින් අපේ ඔයාලා ෂෝරූම් එකට ආවොත් ඔයාලා ඇඩ්වාන්ස් උනත් බේසික් උනත් රිපෙයාර්මන්ට් කෙනෙක් නම් ඔයාලට ඕනම ටූල් එකක් බ්‍රෑන්ඩඩ් ටූල් එකක් කම්පැනි ටූල් එකක් අතරමැදි කට්ටිය නෑ විශ්වාසවන්තම ගන්න පුළුවන් එකම තැන selpaart.lk